නිරෝගිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ අපි මොනවද කන්න ඕනේ කියලා. කන්න ඕනේ නම් ඉතින් කෑමනේ. හැබැයි සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්ට නම් කෑම වලත් කොටස් දෙකක් තියෙනවා. එකක් කන්න ඕන කෑම, අනිත් එක නොකා ඉන්න ඕන කෑම. අද අපි කතා කරන්න යන්නේ මොනවද කන්න ඕන කෑම සහ මොනවද කන්න ඕනේ නැති කෑම කියලා. පොදුවේ අපි ගන්න ආහාර මම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා කතා කරනවා. එකක් තමයි අපි දිනපතා ගන්න පුළුවන් අපිට දිනපතා ගැනීම සුදුසු කියන ගොඩේ තියෙන ආහාර. දෙවෙනි කොටස තමයි අපිට ඉඳලා හිටලා ගන්න පුළුවන් ආහාර. තුන්වෙනි කොටස තමයි ගන්න එක වළකිනවා නම් වඩාත් සුදුසු කන්න ඕනි කියලා හිතෙනවා නම් කලාතුරකින් කන්න පුළුවන් කෑම. බලමු මොනවද මේ ගොඩවල් තුනට අයිති වෙන කෑම කියලා. පළවෙනි කොටස අපි කතා කළේ අපිට දිනපතා ගන්න පුළුවන් කියන ආහාර කොටසනේ. මේකට තමයි අයිති වෙන්නේ අපි සාමාන්‍යයෙන් දිනපතා කන එළවලු, මාස්, මාළු, කිරි, බිත්තර, පළතුරු, ධාන්‍ය වර්ග ඔය කියන දේවල් ටික අයිති වෙන්නේ දිනපතා ගන්න පුළුවන් ආහාර කියන කොටසට. මේ කොටසේ තමයි අපිට ඕන කරන කාබෝහයිඩ්‍රේට්, විටමින්, ප්‍රෝටීන් එතකොට මේ සියලුම අපිට ඕන කරන පෝෂක ද්‍රව්‍ය ටික තියෙන්නේ මේ මම කියපු ආහාර කොටසේ. කියන්නේ බත්, ඉන්දියාප, පිට්ටු, රොටි ඔය වගේ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර සහ එළවලු, පළතුරු, මාස්, මාළු, කිරි, බිත්තර, ධාන්‍ය වර්ග ඔය කියන කොටසේ. දෙවෙනි කොටස තමයි සමහර විටක ගත හැකි ආහාර. මේ කොටසට තමයි තියෙන්නේ අපි නිතරම කන්න කැමති ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිස්කට් වර්ග, බටර් කේක්, ඊළඟට ෂෝට් ඊට්ස් වර්ග, එළවලු රොටි ඔය වගේ දේවල් අයිති වෙන්නේ මේ කියන කොටසට. එතකොට මේ කොටස තමයි අපිව තෘප්තිමත් කරන ආහාර තියෙන්නේ. ඒ හින්දා තමයි අපි සමහර විටක ගත හැකි ආහාර කියලා මේ කොටස වර්ග කළේ. එතකොට දිනපතාම ගන්න සුදුසු නැහැ. අපිව තෘප්තිමත් කරන්න අපිට සමහර විටකදී මේ ආහාර ටික ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කොටස තමයි මම කිව්වේ ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසු අපිට කන්න ඕනේ කියලා හිතෙනවා නම් ඉඳලා හිටලා කෑවට කමක් නැති. එතකොට ඒ කොටසට තමයි අයිති වෙන්නේ ගොඩාක් ඔය පැණි රසකාරක තියෙන කෑම වර්ග. කියන්නේ රසකල බීම වර්ග, රසකල කිරි පැකට්, ඊළඟට පැණි රස බිස්කට් වර්ග, අයිසිං කරපු කේක් වර්ග, ඩෝනට්, සෝස් වර්ග ඔය වගේ පැණි රසකාරක සහ ඊළඟට පේස්ට්‍රි වර්ග අයිති වෙන්නේ මේ කෑමින් වැළකීම ගොඩාක් සුදුසු කන්න ඕනේ කියලා හිතෙනවා නම් ඉඳලා හිටලා කෑවට කමක් නැති කෑම. ඉඳලා හිටලා කිව්වේ අපි දෙකකට සැරයක් මාසෙකට සැරයක් වගේ තමයි මේ ගැනීමෙන් වැළකීම සුදුසුයි කියලා කියපු ගොඩේ කෑම කන්න ඕන නම් කන්න ඕනේ. අර මම කලින් කිව්වනේ මේ සමහර විටක ගත හැකි ආහාර ආහාර ටික ගන්න පුළුවන් අපිට සමහර විටක කියලා කියන්නේ අපි සතියකට සැරයක් සති දෙකකට සැරයක් වගේ කාලයක් තමයි මේ සමහර විටක කියලා අදහස් කළේ. එතකොට අපි කලාතුරකින් ඉඳලා හිටලා ගන්න ඕනේ කියන ගොඩේ අදහස් කළේ මාසයකට සැරයක් එහෙමත් නැත්නම් මාස දෙකකට සැරයක් වගේ ගන්න පුළුවන් ආහාර. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න ඔය දවසක් ඇතුළත කන ආහාරවල තියෙන්නේ අර මම කියපු කොටස් තුනෙන් කොයි කොටසේ ආහාරද වැඩිපුරම ඔයා දවසක් ඇතුළත ගන්න කියලා. සෑම දිනකම ගන්න පුළුවන් ආහාර ගොඩේද ඔයාගේ කෑම ටික වැඩිපුර තියෙන්නේ නැත්නම් සමහර විටක ගත හැකි ආහාර ගොඩේද එහෙමත් නැත්නම් අර ගැනීම නුසුදුසු වෙන එක ගොඩාක් සුදුසුයි කියලා කියපු ගොඩේද තියෙන්නේ. හැබැයි ඔයා සෞඛ්‍ය ගැන හිතන කෙනෙක් නම් ඔයා නිරෝගීව ජීවත් වෙන්න කැමති කෙනෙක් නම් ඔයා වැඩිපුර ගන්න ඕනේ මම මුලින් කිව්ව කොටසේ කියන්නේ දිනපතා ගත යුතු ආහාර කොටසේ ආහාර තමයි වැඩිපුර ගන්න ඕනේ. හැබැයි ඔයා මේ වෙනකොටත් ගන්නේ අර ගැනීම වැළකීම ගොඩාක් සුදුසු ගන්න ඕන නම් මාස දෙකකට විතර සැරයක් කන්න කියපු ගොඩක් තිබුණේ. ඒ ගොඩේ කෑම නම් ඔයා දැනටත් වැඩිපුර කන්නේ ඔයාගේ සෞඛ්‍ය තියෙන්නේ හරි ලොකු අවදානමක්. හරිද? ඒ හින්දා ඔයා අද ඉඳලා කල්පනා කරන්න මම කෑවේ මොනවද මෙච්චර කල්? අද ඉඳලා මං මොනවද කන්න ඕන කියලා. මොකද අපිටනේ අපි ගැන තීරණය ගන්න පුළුවන්. අපි සෞඛ්‍යමත්ව ඉන්නවද කියලා තීරණය කරන්නේ අපි. ඒ හින්දා අපි ධෛර්යමත් වෙන්න ඕනේ. අපි හොඳ දේවල් කන්න, කියන්නේ නිරෝගීව ජීවත් වෙන්න, සෞඛ්‍යමත් ආහාර ගන්න. ඉතින් හැම දිනාගෙම ඉල්ලනවා මේ වීඩියෝ එකෙන්
ඔයාගේ ජීවිතේට මොන හරි දෙයක් එකතු කරගන්න කියලා. සුවවදනී channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ඔයාට වටින සෞඛ්‍යමත් වීඩියෝ අපි දිගටම ඔයාට අරගෙන එනවා.